ඔබ මේ වීඩියෝව අහම්බෙන් දැක්ක කියලා ඔබ හිතනවාද? සමහර විට මේ මොහොතේ ඔබට මේ පණිවිඩය අවශ්‍ය වෙලා තිබුණ වෙන්න පුළුවන්. ජීවිතයේ සමහරක් දේවල් අපි සැලසුම් කරන්නේ නැහැනේ. ඒත් හරිම වෙලාවට හරිම තැනදී අපිට අවශ්‍ය පණිවිඩය අපිට හමු වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අද ඔබේ ලග්නයට මේ සතියේ ලැබෙන පණිවිඩය මොකක්ද කියලා අපි සංසුන්ව බලමු. ඔබේ ජීවිතයට වටිනා ධනාත්මක සහ ආධ්‍යාත්මික පණිවිඩ මේ වගේම දිගටම අහන්න කැමති නම් දැන්ම විශ්වරේඛා YouTube channel එක subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න. මාසික පලාපල වගේම සතිය පලාපල වගේම තවත් වටිනා ධනාත්මක වීඩියෝ ඔබේ ජීවිතයට අපි මේ channel එක හරහා අරගෙන එනවා. ඒක නිසා ඉක්මනටම subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න. මේ මොහොත ඔබ වෙනුවෙන්ම වෙන් කරගන්න. හිත ටිකක් නිදහස් කරගන්න. සංසුන්ව හුස්ම ගන්න. මොකද සමහර විට ඔබට මේ වීඩියෝව හමුවුනේ ඔබේ ජීවිතයේ මේ මොහොත අහන්නම ඕන කරන පණිවිඩයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් බලමු ඔබේ ලග්නයට මේ සතියේ විශ්වයෙන් පෙන්වන පණිවිඩය මොකක්ද කියලා. වෘශ්චික ලග්න හිමි ඔබට මේ සතිය පිටතින් නොපෙනෙන වටිනා අවස්ථාවන් ඇතුළතින් නිර්මාණය වෙමින් පවතිනවා වග අනිවාර්යෙන් හිතේ තබා ගන්න. විශේෂයෙන්ම රැකියාව සහ මුදල් පැත්තෙන් ලැබෙන අවස්ථාවන් ගැන ඉක්මන් තීරණ ගන්න එපා. ඒකේ ඇතුළත හොඳින් පරීක්ෂා කරලා බලන්න. සතිය අවසානයේදී ඔබට ඉතාමත්ම සුබ පණිවිඩයක් අහන්න ලැබේවි. සතියේ මුල් දින දෙක ගත්තොත් රැකියාවේදී අලුතෙන් වගකීමක් එහෙමත් නැත්නම් අලුත් ප්‍රොජෙක්ට් එකක් ඔබට ලැබෙන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට දුර බැහැර සම්බන්ධතාවයක් අලුත් අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. හැබැයි වැඩ කටයුතු කොච්චර තිබුණත් ගෘහ ජීවිතයේදී පවුලේ අයව නම් අමතක කරන්න එපා මේ සතිය ඇතුළත. සතිය මැද භාගය වෙනකොට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ඔබේ හිතට දැනෙන්න ගනී. ඒ වගේම කියන්න ඕන ඔබට දැනෙන හැම දෙයක්ම ඉක්මනට පිටත ලෝකයේ ඉන්න ඇත්ත කියන්න සහ ඒ ගැන තේරුම් කරලා දෙන්න අවශ්‍යතාවයක් මේ සතිය ඇතුළත නැහැ. ඔබට දැනෙන දේ ඔබේ ඉවට කන් දීලා වැදගත් තීරණ ගනිද්දී කරුණු හොඳින් පරීක්ෂා කරලා බලන්න. එන් ඔබේ ජීවිතයට ඉතාමත්ම යහපතක් වගේම සැනසීමක් ලැබෙයි මේ සතිය ඇතුළත. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන අයට ගැඹුරින් කරුණු අධ්‍යයනය කරන්න මේක ඉතාමත්ම හොඳ සතියක් වෙනවා. සතිය අවසාන දින දෙකේදී මුදල් සම්බන්ධයෙන් හොඳ සැලසුමක් හදාගන්න එක ඉතා වැදගත්. ආදර ජීවිතය ඇතුළත අවංකභාවය තමයි ගොඩක්ම වටින්නේ. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරෝතින් අධික විදියට මහන්සි වෙන එක ටිකක් අඩු කරන්න මේ සතියේ. ඒ වගේම ඔබට මේ සතියේ ජයග්‍රහණ අංක විදියට සොබාදහමෙන්ම අංක 9 අංක 18 අංක 27 පෙන්වලා දීලා තියෙනවා. සුබ වර්ණ විදියට ගත්තොත් තද රතු පාට සහ කළු පාට මේ සතියේ ඔබට ටිකක් වැදගත් වෙයි කියලා පෙන්වුම් කරලා දීලා තියෙනවා. ඒ වගේම අඟහරුවාද දවසට සෙනසුරාදා වගේ දවස්වලට ඔබ බෞද්ධයෙක් නම් බුදුන් වහන්සේ වන්දනාමාන කරලා පිරිත් සජ්ජායනා කරලා සූර්ය පිරිත, චන්ද පිරිත, මෝර පිරිත, අභිසම්බිදාන පිරිත වගේ පිරිත්, ජය පිරිත වගේ සජ්ජායනා කරන්න පුළුවන්. ඒ වගේම මේවා ශ්‍රවණය කරන්න පුළුවන්. පක්ෂීන්ට කෑම ආහාර වේලා දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔය ලේන්නුන්ට ගස් කොළන් වලින් ලේන්නුන්ට ඒ වගේම ඔය අතරමං වෙලා ඉන්න පූසන්ට වගේ බල්ලන්ට වගේ කෑම ටිකක් දෙන්න පුළුවන් නම් ඒ ලැබෙන පින් උතුම් මෙන්න මේ අඟහරුවාද සෙනසුරාදා දිනයන් වල උතුම් ගම්බාර දේවතාවුන් වහන්සේට උන්වහන්සේට කතරගම දෙවියන් වහන්සේට ඒ වගේම භද්‍රකාලි මෑණියන් වහන්සේට වගේ ගණපති දෙවියන්ට වගේ පින් අනුමෝදන් කරන්න පුළුවන් ඔබට ගොඩාක් ලොකු සහනයක් ලබා ගන්න පුළුවන්කම ලැබේ. ඒ වගේම මේ උච්චික ලග්නේ රාහු අපල ගෙවන කට්ටිය ඉන්නවනම් සෙනසුරුගේ අපල උපද්‍රව අඳුරු කාල ගත කරන කට්ටිය යම්කිසි ප්‍රමාණයක් ඉන්නවනම් විශේෂයෙන්ම ඝන දෙවියන්ට
වන්දනාමාන කරන්න ගණ දෙවි කෝවිලකට හෝ එහෙමත් නැත්තම් ඔබට වඳින්න පුදන්න තැනකට ගිහිල්ලා ඒ ස්ථානයට ගිහිල්ල මේ ගණපති දෙවිදුන් වන්දනාමාන කරලා හිතින් හෝ ඕන් ගණේශා නමහා කියල හිතින් හරි ප්‍රාර්ථනා කරලා වන්දනාමාන කරන්න ගණපති දෙවියන්ගේ ආශිර්වාදය මේ රාහු අපලවලට ඇත්තටම ලොකු සහනයක් වේ. ඒ වගේම ඔබට සෙනසුරුගේ අපල උපද්‍රාවල් ටිකක් තදින් එනවන පාර්වතී මෑණියන්ට භද්‍රකාලි මෑණියන්ට ආශිර්වාදයක් ඔබේ ජීවිතයට ළඟා කරගන්න. ඒ වගේම ඔබ අන්‍ය ආගමිකයෙක් නම් ඔබගේ ආගමානුකූල කටයුතු වල නිරත වෙලා දැහැමින් යහපත් ජීවිත පැවැත්මක් හදාගන්න කටයුතු කරන්න ඔබගේ ජීවිතයේ සුවපත් වේවි. ඒ වගේම ඕගොල්ලොන්ට උච්චික ලග්න හිමියන් සම්බන්ධව මම මේ විශ්වරේඛා YouTube නාලිකාව ඇතුලේ සෞඛ්‍ය සම්බන්ධව වීඩියෝ ටිකක් කරලා දාලා තියෙනවා. ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ ටික ශ්‍රවණය කරන්න ඔබගේ අදහසුත් කමෙන්ට් කරන්න. කොටස් වශයෙන් කොටස් 4කට කඩලා වීඩියෝ එක මම දාලා තියෙන්නේ. ඒ නිසා දාලා පිළිවෙලට කොටස් ටික බලාගෙන ගිහිල්ලා ඔබට අවශ්‍ය කරුණු ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම. උච්චික ලග්නේ ඔබට මේ සතියේදී විශ්ව මාතාව පණිවිඩයක් දෙනවා. ඒ තමයි හැම අවස්ථාවක්ම අල්ලගන්න උත්සාහ කරන්න එපා. ඔබට ඇත්තටම වටිනා නිවැරදිම අවස්ථාව පමණක් තෝරගන්න කියලා. ඉතින් මෙන්න මේ අවබෝධයක් තියාගෙන මමත් ඔබට ප්‍රාර්ථනාවක් කරනවා මේ සතිය සෙංකඩ කළ දළදා හාමුදුරුවන් වහන්සේගේ ආනුභාව බලයෙන් ලංකාවාසී ලෝකවාසී සියලුම උච්චික ලග්න හිමි ඔබ සියලු දෙනාට මේ සතිය වාසනාවන්ත සතියක් බවට පත්වේවා. සර්ව ආරක්ෂාව නිරතුරුවම ඔබට ලැබේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා.